ගායන සමය. ගායන සමය කියලා කියන්නේ පුතේ රාගයක් ගායනය කළ යුතු වේලාව පිළිබඳව කියවෙන කරුණ. මේ ගායන සමයේ ප්‍රධාන න්‍යාය වර්ග දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි පූර්වාංගවාදී රාග සහ උත්තරාංගවාදී රාග. පූර්වාංගවාදී රාග ගායනය වෙන කාල සීමාව වෙන්නේ දවල් 12 ඉඳලා රෑ 12 වෙනකම්. හොඳද? එතකොට උත්තරාංගවාදී රාග ගායනය වෙන්නේ රාත්‍රී 12 ඉඳලා පහුවෙනිදා දවල් 12 වෙනකම්. ඒ කාල සීමාව ඇතුලේ තමයි මේ පූර්වාංගවාදී සහ උත්තරාංගවාදී රාග ගායනය වෙන්නේ. ඒ වගේම පුතේ තව දෙයක් තියෙනවා. අපි මේ හැම රාගයකටම අදාළව වාදී ස්වරයක් තියෙනවානේ. එතකොට මේ වාදී ස්වරයත් ගායන සමය තීරණය වෙන්න බලපානවා. සා රී ගා මා කියන ස්වර හතර අතරේ වාදී ස්වරය තියෙනවා නම් ඒ රාගය ගායනය වෙන්නේ පූර්වාංගයේදී. කියන්නේ පූර්වාංගවාදී රාගයක්. ඒක. එතකොට පාදානීසා කියන ස්වර හතර අතරේ තියෙනවා නම් ඒක ගායනය වෙන්නේ උත්තරාංගයේදී. කියන්නේ ඒක උත්තරාංගවාදී රාගයක්. දිනයේ පැය 24 කොටස් 8කට බෙදලා තමයි මේ ගායන සමය අපි තීරණය කරන්නේ. කියන්නේ ඔයාලට මතක ඇති අපේ රාග විස්තරය අපි ලියනකොට එනවා දිවා ප්‍රථම, දිවා දෙවන, දිවා තෙවන. එහෙම නැත්නම් රාත්‍රී ප්‍රථම, රාත්‍රී සිව්වන කී ඔහොම අපි ලියනවනේ. එතකොට මේක බෙදෙන්න පුතේ දිනයේ තියෙන පැය 24 කොටස් 8කට බෙදෙනවා. හොඳද? ඒ කොටස් 8කට බෙදෙන්නේ දිවා කාලයේ 4යි සහ රාත්‍රී කාලයේ 4යි කියන එක. ඒ කියන්නේ දිවා කාලයේ දිවා ප්‍රථම, දිවා දෙවන, දිවා තෙවන, දිවා සිව්වන කියලා සහ රාත්‍රී කාලයේදී එනවා රාත්‍රී ප්‍රථම, රාත්‍රී දෙවන, රාත්‍රී තෙවන සහ රාත්‍රී සිව්වන කියලා ඔහොම දිනයේ පැය 24 මේ කොටස් 8කට බෙදෙනවා. ප්‍රහරය කියලා කියන්නේ මේ පැය 3කින් සමන්විත වෙන කොටසකට. ඒ වගේම තමයි මේ භාත්ඛණ්ඩේ පඬිතුමාගේ මතය අනුව දිවා කාලය පටන් ගන්නෙ උදෑසන 7 ඉඳලා සහ රාත්‍රී කාලය පටන් ගන්නෙ සවස 7 ඉඳලා කියලා තමයි භාත්ඛණ්ඩේ පඬිතුමාගේ මේ මතය අනුව තීරණය වෙලා තියෙන්නේ. හැබැයි වර්තමාන හින්දුස්ථානි සංගීතය පිළිගන්නේ ඒ විදිහටම තමයි. කියන්නේ දිවා කාලය පටන් ගන්නෙ උදෑසන 7 ඉඳලා සහ රාත්‍රී කාලය පටන් ගන්නෙ සවස 7 ඉඳලා. හොඳද? ඊට අමතරව ඔයාලට මේ පාඩමෙන් නොතේරෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න පුතේ. අහන්න අපි ඒක කියලා දෙන්නම්. ගායන සමයේ තව කොටස් ටිකක් තියෙනවා. ඒකත් අපි වීඩියෝස් වලින් ඉස්සරහට බලමු.